අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වෑන් රථයක් මිලදී ගැනීමේදී අපි සැලකිල්ලට භාජනය කරන්න ඕන කාරණා 15ක් ගැන. ඇයි අපි මේ වෑන් රථයක්ම ફોකස් කරන්නේ? ඔව්, ඒකට හේතුවක් තියෙනවා. මොකද වාහන ආනයනය ආරම්භ කරාට පස්සේ අපි දන්නවා මෝටර රථ එහෙම නැත්නම් කාර් විශාල ප්‍රමාණයක් ආනයනය කරත් මේ වෑන් රථ කියන ඒවා ඊටාම සුළුෙන් තමයි ලංකාවට ආනයනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් නිව් වෑන් රථයක් ගත්තොත් එහෙම අපි දන්නවා Toyota KDH Super GL වර්ගයේ ෆ්ලැට් රූෆ් රථ මේ වෙද්දි ලංකාවට ආනයනය කරන්නේ නැහැ. එතකොට මේ KDH එකේ හයි රූෆ් රථයක් මේ වෙද්දි කෝටි 3කට ආසන්න වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ලංකාවේ කෙනෙකුට වෑන් එකක් මිලදී ගන්න ඕන නම් ලංකාවේ ඇතුලේ පාවිච්චි කරපු වෑන් එකක් තමයි ගොඩක් වෙලාවට මිලදී ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මම කල්පනා කරා මේ කාරණේ ගැන කතා කරන එක හොඳයි කියලා. මොකද විශේෂයෙන්ම මේ වෑන් රථ රටින් ආනයනය කරන්නේ නැති නිසා ලංකාවේ විකුණන අය කොලේ වහලා ගහන අවස්ථා අපි ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාරණා ටික ඊටාම වැදගත්. ඔයාලත් වෑන් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම ලංකාවේ පාවිච්චි කරපු වෑන් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණා ටික ඊටාම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. මේකෙදි පළවෙනිම කාරණේ තමයි ඕඩෝමීටර් රීඩින් එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා මයිලෝමීටර එක කියලා. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් කිව්වොත් මේ ඕඩෝමීටර එක එහෙම නැත්නම් මේ මයිලෝමීටර එක ගොඩක් වෙලාවට වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මේකෙදි මේ ස්පීඩෝමීටර් සෙට් එකම මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක ඩිජිටල් මීටර එකක් නම් ස්කෑනර් එකක් හරහාත් මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි හිතමු වෑන් එකක් විකුණන්න තියෙනවා කියලා. වෑන් එක විකුණන කෙනා කියනවා මහත්තයා මේක කිලෝමීටර් 75යි දුවලා තියෙන්නේ හොඳටම තියෙනවා. මේ වෑන් එක ගැන හරියට බලන්න දන්න එක්කෙනෙක් ගිහිල්ලා බැලුවට පස්සේ තමයි තේරෙන්නේ මොන කිලෝමීටර් 75000ද කිලෝමීටර් 250000ක් ලක්ෂ 3ක් විතර දුවපු වෑන් එකක් කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා ටික. ඉතින් ඇත්තටම අපි කොහොමද ඒක හරියටම හොයාගන්නේ? ඇත්තටම මේ තියෙන්නේ ඇත්ත මීටරේ නෙවෙයි කියලා. ඒ කියන්නේ විකුණන කෙනා කියනවා කිලෝමීටර් 75000 කියලා. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දුවලා තියෙනවා. ඒකදී ඔයාලට කරන්න පුළුවන් පළවෙනිම කාරණය තමයි සර්විස් රෙකෝඩ්ස් චෙක් කරන එක. සාමාන්‍යයෙන් වාහනයක් තියෙන කෙනෙක් තමන්ගේ සර්විස් රෙකෝඩ්ස් ටික අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම සර්විස් කරන බිල් ටික කියමුකෝ. මේ බිල් ටික පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඒ බිල් ටික එකින් එක ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට අයිතියක් තියෙනවා ඔයා ගන්න වාහනේ සර්විස් රෙකෝඩ්ස් ටික ඔයාලට චෙක් කරලා බලන්න. එතකොට මේ සර්විස් රෙකෝඩ්ස් වල එහෙම නැත්නම් මේ බිල් වල එදාට තියෙන මීටර පාට අංකය අනිවාර්යයෙන්ම සලකුණු කරනවා. ඉතින් මේවා චෙක් කරලා බලලා ඔයාලට දල අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ වාහනේ තියෙන්නේ ඇත්ත මයිලෝමීටර එක කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට චෙක් කරන්න පුළුවන් තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි පරණ දුම් සහතික ටික ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. මේ දුම් සහතික වලත් මේ කිලෝමීටර ගාන දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒව චෙක් කරලත් ඔයාලට දල අයිඩියා එකක් ඒ ගැන ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කියන්න යන්නේ ගොඩක් අය කියන්නේ නැති කාරණා ටිකක්. ඉතින් මේ පොඩි කාරණා ටිකක් නමුත් පොඩි කාරණා ටිකක් වුණාට අපිට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වාහනේ දුවලා තියෙන දුර ප්‍රමාණය ගැන. ඔයාලට පුළුවන් බ්‍රේක් පැඩල් එක, ඒ වගේම ක්ලච් පැඩල් එක, ඒ වගේම ඇක්සලරේටර් පැඩල් එක චෙක් කරලා බලන්න. මේ පැඩල්ස් වල උඩින් අපිට රබර් ආවරණයක් බලා ගන්න පුළුවන්. මේ ආවරණය හොඳටම ගෙවිලා නම් අපිට දල අයිඩියා එකක් ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂයකට එහා දුවපු වාහනයක් කියලා. එතකොට අපි හිතමු කිලෝමීටර් 75000ක් දුවපු වාහනයක් කියලා මේ විකුණන කෙනා කියනවා කියලා. සමහර වෙලාවට මේ රබර් පෑඩ් එක සම්පූර්ණයෙන්ම ගෙවිලා යට තියෙන යකඩ භාගයක් විතර ගෙවිලා. එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන කිලෝමීටර් 75000ද මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂ 2කට වඩා එහා දුවපු වාහනයක් කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ස්ටියරින් වීල් එක චෙක් කරලා බලන්න මේ වීල් එක කොච්චරක් ගෙවිලා තියෙනවද කියලා. අපි දන්නවා මේ ස්ටියරින් වීල් එක හදලා තියෙන්නේ කම්බි රාමුවක් වටේට රබර් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. සමහර වාහනවල මේ කම්බි රාමුවක් මතුවලා තියෙනවා. ඒත් විකුණන කෙනා කියනවා පොඩි දුර ප්‍රමාණයක් තමයි දුවලා තියෙන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් එතනිනුත් දල අයිඩියා එකක් ලබා ගන්න. ඉතින් ඊළඟට පොඩි කාරණා ටිකක්. ඒ තමයි වාහනේ ඉස්සරහා සීට් එක මැද තියෙන කන්සෝල් බොක්ස් එක. අපි නිකන් අත තියාගෙන යනවනේ. ඉතින් එතන ගෙවිලා තියෙන ප්‍රමාණයෙන් අපිට දල අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම දොරේ
අපි සමහර වෙලාවට අත තියාගෙන යනවා. එතන ගෙවිලා තියෙන ප්‍රමාණය, එතන පොලිෂ් වෙලා තියෙන ප්‍රමාණයෙන් අපිට නිකන් දල අයිඩියා එකක්. මේක මේ මෙච්චරක් දුවලා තියෙනවා කියලා හරියටම කියන්න බෑ. මම මේ කියන්නේ මේ දල අයිඩියා එකක් අපිට මේ කාරණා වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහෙමයි මේ දේවල් ගැන සමහරු හිතන්න පුළුවන් මේ මොන කාරණාද කියලා. නමුත් වාහනේ ගන්නේ වෙන කාටවත් පදින්න නෙමෙයි, වාහනේ ගන්නේ අපිට පදින්න. ඒක නිසා අපිට සම්පූර්ණ අයිතිය තියෙන මේ සියලුම දේවල් පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ කන්ෆර්ම් කරගත්තට පස්සේ වාහනේ මිලදී ගන්න. ඉතින් අපි දෙවෙනි කාරණාව විදිහට කතා කරන්නේ අපිට චෙක් කරලා බලන්න පුළුවන් මේ වාහනේ ඇක්සිඩන්ට්ස් මොනවා හරි වෙලා තියෙනවද කියන කාරණාව ගැන. ඉතින් ඔයාලා වාහනයක් මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ වාහනය හයිඩ්‍රොලික් ජැක් එකක් උඩට දාලා වාහනය යට බැලීම අනිවාර්යයි. මේක වෙන කාටවත් දෙන්න එපා. ඔයාලම චෙක් කරලා බලන්න මේකේ ගහපු මොනවා හරි වෙල්ඩින් පාරවල් තියෙනවද? එහෙම නැත්නම් තැලිච්චි පාරවල් තියෙනවද? මොනවා හරි වෙනසක් තියෙනවද කියලා ඔයාලම චෙක් කරලා බලන්න. වාහනේ යට සම්පූර්ණයෙන්ම චෙක් කරලා බලන්න ඕන වාහනේ ගන්න කලින්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම වාහනේ මුළු හතර විශේෂයෙන්ම චෙක් කරලා බලන්න. ඉස්සරහා බොනට් එක ඇරලා ඉස්සරහා මුළු දෙක චෙක් කරලා බලන්න. වෑන් එකක් නම් පිටිපස්සේ දොර ඇරලා පිටිපස්සේ මුළු දෙක චෙක් කරලා බලන්න. මේ වගේ ඔරිජිනල් වෙල්ඩින් ජොයින්ට්ස් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොට් ආකාරයට තමයි තියෙන්නේ. මම ඒකේ පින්තූරයක් දාන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. මේවා වෙනස් වෙලා ලංකාවේ අය වෙල්ඩ් කරලා තියෙනවද කියලා අපිට පහසුවෙන්ම චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ගොඩක් අවධානයක් යොමු කරන්න. මේවා හරියට චෙක් කරලා බලන්න. ඉතින් විශේෂයෙන්ම වාහනේ පිටින් බලලා අපිට හරියටම මේ දේවල් කියන්න බෑ. පිටින් ලස්සනට පේන්ට් එක කරලා තියෙනවා. නමුත් ඇතුලෙන් බැලුවට පස්සේ තමයි අපිට හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන් මේකට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන. ඉතින් ඊළඟට අපිට චෙක් කරලා බලන්න පුළුවන් අපි ගන්න වෑන් එකට අදාළව මේකේ රෙගියුලර් සර්විසස් කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම වෑන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 5000න් 5000ට සර්විසස් ටික කරන්න ඕන. විශේෂම එන්ජින් සර්විස් එක. ඒ වගේම තමයි කිලෝමීටර් 40000න් 40000ට ගියර් බොක්ස් එකේ සර්විස් ටික කරන්න ඕන. ඉතින් මේ සර්විස් ටික හරියට කරලා තියෙනවද කියලා ඔයාලට පුළුවන් සර්විස් රෙකෝඩ්ස් වලින් චෙක් කරන්න. එතකොට මේ සර්විස් ටික හරියට කරලා නැත්නම් අපි හිතමු සාමාන්‍යයෙන් කිලෝමීටර් 10000ක් 12000ක් දුර තමයි මෙයා සර්විස් එක කරන්නේ. එතකොට එන්ජින් සර්විස් එක, ඒ වගේම ගියර් බොක්ස් සර්විස් එක හරියට කරේ නැත්නම් මේ ඔයිල් එකනේ මේවා වැඩ කරන්නේ. මේ යකඩ පාර්ට්ස් වැඩ කරන්නේ ඔයිල් එක. එතකොට ඔයිල් එකේ ගුණාත්මක භාවය බැස්සට පස්සේ එන්ජින් එක එහෙම නැත්නම් ගියර් බොක්ස් එක ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට සර්විස් ටික හරියට කරලා නැත්නම් ඔයා ගන්න වාහනේ එන්ජින් එක එහෙම නැත්නම් ගියර් බොක්ස් එක ගොඩක් වෙලාවට අලුත් වැඩියා කරන මට්ටමටම ගෙවිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි වාහනයක් ගන්නේ ගරාජ් ගානේ දාලා එන්ජින් හදන්නවත් ගියර් බොක්ස් හදන්නවත් නෙවෙයිනේ. ඒක නිසා මේ දේවල් හරියට චෙක් කරලා බලන්න මේ සර්විසස් ටික හරියට කරලා තියනවාද කියලා. ඊළඟට ඔයාලට පුළුවන් වාහනයට අදාළව එන්ජින් කම්ප්‍රෙෂන් ටෙස්ට් එකක් කරලා බලන්න. ඒ එන්ජින් එකට අදාළව තියෙන ඕන කම්ප්‍රෙෂන් එකක් තියෙනවා. ඉතින් මේක චෙක් කරලා බලන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ඔයාලට කරන්න බැරි වෙයි. මේකට හොඳ යාන්ත්‍රික දැනුමක් තියෙන කාර්මික මහතෙක්ගේ සහයෝගය අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන අපි කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා මේ කාර්මික මහතෙක් අපි තෝරගන්නකොට විශ්වාසවන්තම කෙනෙක් තෝරගන්න අපි වග බලා ගන්න ඕන. මොකද මේ කාර්මික මහතා සහ වාහනේ විකුණන එක්කෙනා අතර වෙනම ගිවිසුමක් තිබුණොත් එහෙම අපි දන්නවා හොර ගිවිසුමක්. ඒ කියන්නේ මේ වාහනේ මොන ප්‍රශ්න තිබුණත් මෙයාට කියන්න එපා. වාහනේ හොඳයි කියලා කියන්න කියලා මේ වාහනේ විකුණන එක්කෙනා කියනවා. ඉතින් මේ විදිහට කියනවට වාහනේ විකුණන එක්කෙනා මේ අපි අරන් යන මැකැනික්ට වෙනම ගාණක් දෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා විශ්වාසවන්තම කෙනෙක් එක්ක යන්න මේ ගමනට. ඉතින් ඔයාලට පුළුවන් මේ වාහනයට අදාළව එන්ජින් එකේ තියෙන ඕන කම්ප්‍රෙෂන් එක ඒ විදිහටම තියෙනවද කියලා කම්ප්‍රෙෂන් ටෙස්ටර් එකක් පාවිච්චි කරලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඊළඟට අපිට පුළුවන් සාමාන්‍යයෙන් රළු මාර්ගයක වාහනය ධාවනය කරලා බලන්න. අපි සාමාන්‍යයෙන් වාහනයක් ගන්න ගියාට පස්සේ වාහනේ අයිති කෙනා අපිව එක්කන් යන්නේ කාපට් පාරකට. ඉතින් මේකේ තමයි ටෙස්ට් රන් එක දුවන්නේ. ඉතින් එහෙම නෙමේ සාමාන්‍යයෙන් රළු මාර්ගයක දැම්මට පස්සේ තමයි අපිට වාහනේ තියෙන ලෙඩ ටික අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වාහනේ ෂොක් ඇබ්සෝබර් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් වාහනය පොඩි වලක වැටුණත් දඩස් කාලා එහෙම සද්දයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ CV ජොයින්ට්ස් ගිහිල්ලා තියෙනවා නම් හරවද්දි මේකේ ශබ්දයක් එනවා. ඉතින් ඒත් එක්කම මේකේ සස්පෙන්ෂන් පද්ධතිය ගෙවිලා තියෙනවා නම් අපිට නොයෙකුත් ශබ්ද වලින් ඒක අඳුර ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම කාපට් පාරේ අඳුර ගන්න බෑ. ඉතින් ඒක නිසා ටිකක් රළු මාර්ගයක වලවල් තියෙන මාර්ගයක
වාහනය ධාවනය කරලා බලන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් වාහනේ කෙලින් පාරේ ධාවනය වෙද්දී ස්ටියරින් වීල් එක තප්පරයකට අතහැරලා බලන්න වාහනේ පැත්තට අදිනවද කියලා. ඉතින් මේ විදිහට පැත්තට අදිනවා නම් මේ වාහනේ ඇලයින්මන්ට් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ඇක්සිඩන්ට් වෙච්ච වාහන සමහර ඒවා තියෙනවා මේ වගේ ජීවිතේට ඇලයින්මන්ට් එක තියන්න බෑ. ඉතින් ඒක නිසා මේ වගේ පොඩි පරීක්ෂණ කිරීමෙන් අපිට මේ වගේ දේවල් අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් තවත් සරල කාරණයක් අපිට චෙක් කරලා බලන්න පුළුවන් වාහනේ බොඩියේ ස්වභාවය. සාමාන්‍යයෙන් විකුණන එක්කෙනා නම් කියනවා මහත්තයා කිසිම දෙයකට බය වෙන්න එපා. මේකේ තියෙන ඔරිජිනල් පේන්ට් එක, මේකේ තියෙන ටින් බොඩි එක. ඉතින් අපි ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඇඟිල්ලේ පිටපැත්තෙන් අපිට වාහනේ බොඩි එකට තට්ටු කරලා මේකේ ටින් සද්දයක් අපිට අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුට මේ විදිහට තට්ටුවක් දාලා කියන්න පුළුවන් මේකේ ඇත්තටම ටින් බොඩි එකද තියෙන්නේ එහෙම නැත්නම් කැට්ලොයි පුරවපු බොඩි එකක්ද කියලා. ඉතින් ඊළඟට තවත් වැදගත්ම කාරණයක් තමයි ඔයාලා මිලදී ගන්න යන වෑන් එක ස්කෑන් කරන්න පුළුවන් වෑන් එකක් නම් අනිවාර්යයෙන්ම ස්කෑන් ටෙස්ට් එකක් කරලා බලන්න. ඉතින් මේක විශේෂයෙන්ම ගොඩක් අය කරන්නේ නැති දෙයක්. අනේ එහෙම ස්කෑන් ටෙස්ට් ඕනේ වාහනේ හොඳට තියෙනවා අපි වාහනේ ගෙනියනවා කියලා ගෙනිච්චට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර අමාරුවකද වැටිලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේකේ ස්කෑන් ටෙස්ට් එකක් කරලා බලන්න. මේකේ මොනවා හරි එරර්ස් තියෙනවද කියලා චෙක් කරලා බලන්න. මේ වගේ ඉන්ජෙක්ටර්ස් චෙක් කරන්න. ඉතින් මේ දේවල් හරියට චෙක් කරලා බලලා ඔක්කොම සිස්ටම්ස් ටික ඕකේ නම් විතරක් වාහනය මිලදී ගන්න. ඉතින් තවත් කාරණයක් තමයි ඔයාලා ගන්න යන වෑන් එකට අදාළව මෑතකදී කරපු මේජර් රිපෙයාර්ස් මොනවද කියලා ඔයාලට අහන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මෑතකදී කිසිම මේජර් රිපෙයාර් එකක් කරලා නැත්නම් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක් ඇතුළත කිසිම මේජර් රිපෙයාර් එකක් කරලා නැත්නම් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඉදිරියේදී එන්න තියෙන්නේ මේ මේජර් රිපෙයාර්ස් ටික තමයි කියලා. එතකොට ඔයාලට පුළුවන් වාහනේ විකුණන එක්කෙනත් එක්ක කතා කරලා මෙහෙමයි දැන් මෙච්චර කල් මේජර් රිපෙයාර් එකක් කරලා නැහැ. ඉදිරියේදී මේජර් රිපෙයාර්ස් එන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපිට සාධාරණ මුදලක් මේකට අඩු කරලා දෙන්න කියලා අපිට ඉල්ලීම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගන්න වාහනේ සස්පෙන්ෂන් පද්ධතියේ සම්පූර්ණ රිපෙයාර් එන්න පුළුවන්. බ්‍රේක් පද්ධතියේ සම්පූර්ණ රිපෙයාර් එන්න පුළුවන්. එන්ජින් එකේ සමහර රිපෙයාර්ස් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. වාහනයක් ගන්න යනකොට විශේෂයෙන්ම වෑන් එකක් ගන්න යනකොට කවුරුත් බලන්නේ නැති කාරණාවක් තමයි වාහනේ පොතත් එක්ක වාහනේ තියෙන එන්ජින් නම්බර් එක සහ චැසි නම්බර් එක. ඉතින් සාමාන්‍යයෙන් වාහනයක් මිලදී ගන්නකොට 90%ක් දෙනා මේක බලන්නේ නැහැ. සමහරු වාහනවල එන්ජින් වල ප්‍රශ්න ආවට පස්සේ එයා කරන්නේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම මාරු කරනවා. ඒකේ තිබ්බ එන්ජින් එක කොහෙට හරි විකුණලා දානවා. එතකොට පොතේ තියෙන එන්ජින් නම්බර් එක නෙමෙයි වාහනේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සමහර අවස්ථා අපි දැකලා තියෙනවා චැසි නම්බර් එක සහ පොතේ තියෙන චැසි නම්බර් එකේ සමහර අකුරු වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ පොත ක්‍රියේට් කරද්දී ටයිපින් මිස්ටේක්ස් එන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා වාහනේ තියෙන එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි ඔයාලම පර්සනලි චෙක් කරලා බලන්න ඇත්තටම පොතේ තියෙන්නේත් මේ වාහනේ තියෙන නම්බර් දෙකමද කියලා. ඉතින් මේක වෙනස් වෙලා තිබ්බොත් එහෙම ඔයාලා වාහනයක් මිලදී අරන් ඔයා පාවිච්චි කරනවා. ඔයා දන්නෙත් නැහැ පොතේ තියෙන වෙන එන්ජින් නම්බර් එකක් වාහනේ තියෙන්නේ වෙන එන්ජින් නම්බර් එකක්. කොතනදී හරි මේක චෙක් වුණොත් එහෙම ඔයාලට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට තව කාරණයක් චෙක් කරලා බලන්න පුළුවන්. ඒ තමයි වාහනේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් මේ ඉන්ෂුරන්ස් ආයතනයට ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න මේ වාහනයට අදාළව මෙයා අරන් තියෙන ක්ලේම්ස් මොනවද කියලා. අපි හිතමු මේජර් ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි විස්තරයක් තියෙනවා නම් ඒක ඉන්ෂුරන්ස් කම්පැනියෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් තමන් ගන්න වාහනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා තමන්ට චෙක් කරලා බලන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඉතින් මේවට විරුද්ධ වෙනවා නම් වාහනේ විකුණන කෙනා මේවට විරුද්ධ වෙනවා නම් ඔයාලට සම්පූර්ණ අයිතිය තියෙනවා මේක අතහැරලා දාලා වෙන වාහනයක් ගැන බලන්න. ඉතින් ඊළඟට අපිට බලන්න පුළුවන් මේකේ ඉන්න ඕනර්ස්ලා ගාන කීයක් ඉන්නවද කියලා. සමහර වාහන තියෙන ඕනර්ස්ලා 2යි 3 දෙනයි ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර වාහන තියෙනවා අපි ගත්තට පස්සේ ඕනර්ස්ලා 8ක් 10ක් වගේ ඉන්නවා. එතකොට එක ළඟ ඕන මාරු වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් වාහනේ. ඒ කියන්නේ මෙයාලා මිලදී ගත්තට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් පස්සේ අඳුරගෙන ඒක නිසා ඉක්මනටම වාහනේ විකුණලා දානවා. ඒක නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න. වැඩි ඕනර්ස්ලා ගානක් ඉන්න වාහනයක් නම් ඊටාම සැලකිලිමත් වෙන්න මේ වාහන මිලදී ගන්න කලින්. තවත් කාරණයක් තමයි අපි දැකලා තියෙනවා සමහරු දාලා තියෙනවා ගෙවාගෙන යන පදනම මත වාහන විකුණන්න. ඒ කියන්නේ එයා ලීස් එකක් දාලා තියෙනවා අපිට ලීස් එක කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේ ලීසින් කම්පැනියෙන් මොනවා කිව්වත් ලීසින් කම්පැනියට ලියුමක් දෙනවා කියනවා. එතකොට වාහනේ අයිති කෙනා කියනවා මම ලීසින් කම්පැනියට ලියුමක් දෙන්නම්. එතකොට ලීසින් කම්පැනිය කියනවා මහත්ය ප්‍රශ්නයක් නැහැ. මෙයා ලියුමක් දීලා තියෙන්නේ ඔයා ගෙවාගෙන යන්න කියලා. මේ මොන දේ කිව්වත්
වාහනේ සම්පූර්ණ වටිනාකම ලීසින් එක ගෙවලා ඉවර වුණාට පස්සේ වාහනේ අයිතිය තියෙන්නේ වාහනේ මුලින් ලීසින් එකට අත්සන් කරපු කෙනාට තමයි වාහනේ අයිතිය යන්නේ. ඉතින් ඒක නිසා මම නිතරම දැකලා තියෙනවා මේ වෙබ්සයිට්ස් වල ඒ වගේම සෝෂල් මීඩියා වල මේ ගෙවාගෙන යන පදනම යටතේ ඒ කියන්නේ තියෙන ලීස් එක කන්ටිනියු කරගෙන යන්න වාහනේ ගන්න කියලා. ඉතින් සමහර වෙලාවට මෙයාලා කැමති නැහැ ඒ වෙලාවේ තමන්ගේ අතේ සල්ලි තියෙනවා නම් සම්පූර්ණයෙන්ම ගෙවලා වාහනේ ක්ලියර් කරලා ගෙනියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විකුණන කෙනාට ප්‍රශ්නයක්වත් නැහැ, ගන්න කෙනාට ප්‍රශ්නයක්වත් නැහැ, ලීස් කම්පැනියට ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් ඒකට කැමති නැහැ. ඉතින් ඒක නිසා මේ දේවල් වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම ඔයාලා වාහනයක් මිලදී ගන්නවා නම් වාහනය සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා ඔයාලගේ අතට පොත ගන්න. අනිවාර්යයෙන්ම පොත ගන්න. ඊට පස්සේ ඔයාලගේ නමට ලීස් එකක් දාන එක වෙනම කතාවක්. නමුත් ගෙවාගෙන යන පදනම යටතේ ඒ කියන්නේ දැනට තියෙන ලීස් එකක් කන්ටිනියු කරගෙන යන්න වාහන මිලදී ගන්න එපා. ඊළඟට ඔයාලට මේ විකුණන කෙනාගෙන් අහන්න පුළුවන් ඇයි ඔයා මේ වාහනේ විකුණන්නේ? ඔයා කොච්චර කාලයක් මේක පාවිච්චි කරලා තියෙනවද? අපි හිතමු වාහනේ විකුණන කෙනා මාස 3ක් විතර තමයි වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉක්මනට විකුණනවා. මෙයා එක එක කතා කියයි මට රට යන්න ඕන, වෙන වාහනයකට අප්ඩේට් වෙන්න ඕන. නමුත් එතනදී පොඩි කාලයක් නම් පාවිච්චි කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ගැන ලොකු අවධානයක් යොමු කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ගොඩක් වෙලාවට 90%ක්ම මේ වගේ ඉතා ඉක්මනින් වාහන විකුණන්න පෙළඹෙන්නේ. ඉතින් ඊළඟට මට කියන්න අමතකුණා වාහනේ එන්ජින් නම්බර් එක, චැසි නම්බර් එක සහ ඔයාලට තවත් එකක් චෙක් කරන්න තියෙනවා. ඒ තමයි වාහනේ කලර් එක. එතකොට වාහනේ කලර් එක එහෙම නැත්නම් වාහනේ පාට ගොඩක් වෙලාවට පොතේ සටහන් කරලා තියෙනවා. එතකොට අපි වාහනේ සල්ලි දීලා ගෙනිච්චට පස්සේ, ගෙදර ගියාට පස්සේ තමයි දන්නේ වාහනේ පොතේ තියෙන්නේ සිල්වර් කලර් එක. නමුත් ඇත්තටම වාහනේ තියෙන්නේ වෙන කලර් එකක්. ඉතින් ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මේ කලර් කියන එකත් චෙක් කරලා බලන්න වාහනයක් මිලදී ගන්න කලින්. ඉතින් ඔය කාරණා 15 තමයි විශේෂයෙන්ම තියෙන්නේ වාහනයක් විශේෂයෙන්ම වෑන් රථයක් මිලදී ගන්න කලින් බලන්න ඕන කාරණා ටික. මොකද වෑන් රථ කියන ඒවා ලංකාවේ පාවිච්චි කරපු ඒවා තමයි ගොඩක් වෙලාවට අපිට මිලදී ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් අය කරන දෙයක් තමයි කොලේ වහලා ගහන එක. ඉතින් ඒක නිසා වෑන් රථයක් මිලදී ගන්න යනවා නම් මේ කාරණා හොඳටම පරීක්ෂා කරලා බලලා විතරක් ඔයාට කන්ෆර්ම් නම් විතරක් වාහනේ මිලදී ගන්න. මොකද අපි වාහනේ මිලදී ගන්නේ ගරාජ් ගානේ තියන්න නෙමෙයි. අපි වාහනයක් මිලදී ගන්නේ පදින්න. ඉතින් ඒක නිසා මේක මම නිතරම කියන කතාවක්. ඉතින් ඒ වගේම තමයි පාවිච්චි කරපු වාහනයක් ඔයාලා මිලදී ගන්නකොට කොච්චර පරීක්ෂා කරලා බැලුවත් මොකක් හරි දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාහනයක් මිලදී ගන්නකොට ඔයාලගේ අතේ අමතර ගානකුත් තියාගන්න මොක බලා ගන්න ඕන. මොකද වාහනේ මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් එහෙම අපිට ඉක්මනට කරගන්න පහසුව තිබිය යුතුයි. අතේ තියෙන සම්පූර්ණ ගානම වියදම් කරලා වාහනේ මිලදී ගන්න එපා. සාමාන්‍ය ගානක් අතේ තියා ගැනීමත් වැදගත් වෙනවා. අවසාන කාරණේ තමයි ඔයාලා ගන්න වාහනේට මම නම් කියන්නේ අපි හිතමු උදාහරණයකට ලක්ෂ 60ක වෑන් එකක් ගන්නවා කියලා. මේ වෑන් එක මිලදී ගන්න ඔයාලා අතේ ලක්ෂ 60ම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාලට පුළුවන් නම් පොඩි හරි ලීස් එකක් දාන්න. ලීසින් කම්පැනියක් කරා පොඩි හරි ලීස් එකක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට චෙක් කරන්න බැරි සමහර කාරණා ලීසින් කම්පැනියට චෙක් කරන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් වැදගත් වෙනවා. අපිට පුළුවන් ලක්ෂ 50ක් වගේ අපේ අතින් දාලා ලක්ෂ 10ක් පොඩි කාලයකට ලීස් එකක් දාන්න. ඉතින් පොඩි පොලියක් අය වෙනවා තමයි. නමුත් අපි මොකක් හරි අටමගලකට අහු වුණොත් එහෙම එතනින් සම්පූර්ණයෙන්ම ලක්ෂ 60ම ඉවරයිනේ. ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාලා වාහනයක් මිලදී ගන්නකොට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් එහෙම නැත්නම් පිට රටින් ගේන රීකන්ඩිෂන් වාහනයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් ඔයාලා මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම පොඩි හරි ලීස් එකක් දාන්න. මොකද අපිට අහු වෙන්නේ නැති සමහර ගොඩක් දේවල් මේ ලීසින් කම්පැනියට අහු වෙනවා. ඉතින් ওই ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ලංකාවේ පාවිච්චි කරපු වෑන් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගැන. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක්, හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මේ දේවල් ගැන. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලා වෑන් එකක් අරගෙන අමාරුවේ වැටිච්ච අවස්ථාවක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මම හිතනවා වෑන් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න කලින් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න කියලා ආරාධනය කරන ගමන් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.